මම මෙහෙම ඈතට යනවා. දැන් මීටර් එකක් විතර දුරයි. දැන් මීටර්ස් 5ක් විතර දුරයි කැම්ප් එකට. අලුත් අවුරුද්දේ පළවෙනි vlog එක. ඉතින් ඔයාලා හැමෝටම happy new year කියලා කියනවා. මේ අවුරුද්දේ ඔයාලට වගේම මට තියෙන plans වලින් එකක් තමයි මගේ channel එක ඉස්සරහට අරගෙන යන එක. මේකෙදි මට හිතුණා production quality එක වැඩි කරගන්න ඕනේ කියලා. මීට කලින් මම use කරේ GoPro Hero 9 Black එකක්. දැන් ඔයාලා දකින්නේ DJI Osmo Pocket 3 කැමරා එකකින් මම කරන වීඩියෝස්. මම පාවිච්චි කරන්නේ නැහැ කිසිම mic එකක්. ඔයාලට මේ මගේ voice එක ඇහෙන්නේ මම ශාකරන දේවල් වල sound එක ඇහෙන්නේ මේකේ තියෙන inbuilt mic එකෙන්. හැබැයි මට හිතුණා මොකක් හරි mic option එකකට යන්න ඕනේ කියලා. මොකද එතකොට audio quality එකත් වැඩි වෙනවා, video quality එක වගේම videos මම කීපයක් බැලුවා, reviews ගොඩක් බැලුවා. ඒකෙදි මට හම්බ වුණ හොඳම option එක තමයි DJI ළඟම තියෙන mic එකකට යන එක. මේකෙදි DJI mic 2 තියෙනවා, 3 තියෙනවා. මේක පොඩ්ඩක් ලොකුයි වගේම ගානත් පොඩ්ඩක් සැරයි. මට හිතුණා පොඩ්ඩක් compact mic එකට යන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒකෙදි තමයි මම දැක්කේ DJI ළගේ mic mini එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් single transmitter එක තියෙනවා රුපියල් 35000කට වගේ ගන්න පුළුවන්. ඒ වගේම dual transmitter එකක් තියෙනවා. මේක රුපියල් 60000ක් වගේ ගානකට ගන්න පුළුවන්. මේ vlog එකේ වගේම මේ mic එක ගන්න එකේ තියෙන විශේෂත්වය තමයි මේ mic එකට purchase කරන සල්ලි ඔක්කොම YouTube revenue එකකින්ම මට හම්බ වුණ ඒවා. මම මේක කිව්වේ show off කරන්න නෙමෙයි. කවුරු හරි content create කරන කෙනෙක් ඉන්නවා නම් එයාට මම හිතනවා මේක motivation එකක් වෙයි කියලා. ඒ වගේම ඔයා DJI mic mini එකක් හොයන ගමන් ඉන්නවා නම් outdoor videos වලට එහෙම නැත්නම් vlogging වලට මේ mic එක ගැලපෙනවද කියලා දැනගන්න බලාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයාලට පුළුවන්. දැන් මම මේ කතා කරන DJI Osmo Pocket 3 එකේ inbuilt mic එකෙන් record වෙන මගේ voice එක කොහොමද quality එක වැඩි වෙන්නේ මේ mic එක use කරාට පස්සේ කියලා. A few moments later. Hi, දැන් ඉන්නේ කාර් පාක් එකේ. කැමරා එකකට ආවා. DJI mic mini single transmitter එක. දැන් මේක ටෙස්ට් කරලා බලන්න ඕන. මම ඉන්නේ KCC එක ගාව. දැන් මේක unbox කරලා බලමු. තාමත් ඔයාලට මම කියන එක හරියට ඇහෙන්නේ නැතුව ඇති. මොකද මේ mic එක set කරලා නැහැනේ. මේක තමයි pack එක. මේ වගේ පැකේජින් එකක් තියෙනවා මේකේ. ඔක්කොම ටික පවුච් එකක් අස්සේ දාලා තියෙනවා. මෙතන තියෙනවා මොකක් හරි මේ ප්ලග් කරන අයිටම් එකක්. මෙතන වින්ඩ්ෂීල්ඩ් එකක් තියෙනවා. මෙතන තියෙනවා charging cables මම හිතන්නේ. එන්න මේක තමයි මම හිතන විදිහට receive එක. මේ තියෙන්නේ mic එක. මේ පේනවනේ size එක. මාරම මේ පොඩි size එකක් තියෙන්නේ. මේ තියෙන්නේ මේ ගාන මේ mic එකක් තමයි තියෙන්නේ. ඒ ටික විතරයි පැකේජින් එක අස්සේ තියෙන්නේ. මෙන්න මේ ගාන මේ චූටි mic එකක් තියෙන්නේ. mic එක plug කරගත්තා windshield එකත් එක්ක. දැන් මම ඉන්නේ KCC එක ගාවනේ. දැන් කරන්න තියෙන්නේ පොඩ්ඩක් දුරට ගිහිල්ලා බලන එක. mic එක clip කරන් ඉන්නේ තාමත්. දැන් බලමු කොච්චර දුරකට මේකේ audio එක capture කර ගන්නවද කියලා. දැන් මම ඉන්නේ අඩියක් විතර ළඟින් කැම් එකට. අඩි එකමාරක් වගේ. මම මෙහෙම ඈතට යනවා. දැන් මීටර් එකක් විතර දුරයි. දැන් මීටර්ස් 5ක් විතර දුරයි කැම් එකට. මම හිතනවා මේ ගාන දුරකටත් ඔයාලට මගේ voice එක හොඳට ඇහෙනවා ඇති කියලා. ඉතින් මේ විදිහට තමයි මේකේ audio test එක කරන්න පුළුවන් වෙන්නේ. කලින් තිබ්බ city noise එකත් එක්ක මෙතන bakery එකකුත් තියෙනවා KCC එකේ. ඒකේ සද්දෙත් ඇහෙනවා. මේ සද්ද ඔක්කොමත් එක්ක මම හිතනවා මේ කලින්ට වඩා හොඳට ඔයාලට මාව දැන් ඇහෙනවා ඇති කියලා. ඉතින් DJI mic mini එකේ voice test එක මේ විදිහට තමයි කරන්න පුළුවන් වෙන්නේ. දැන් වෙලාවත් ඇති උදේ තාමත් 11:00 විතර ඇති. හරි ඉතින් 2026 මුල අද ඉඳන් ඔයාලට මගේ vlogs වල මගේ voice එක කලින්ට වඩා හොඳට අහන්න හම්බ වෙයි. හරි ඉතින් දිගටම එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ඔයාලින් subscribe කරගෙන යන්න පුළුවන් ඔයාලට. තා vlogs මම ගොඩක් කරලා තියෙනවා. අපි මේ mic එකයි එතකොට මේ cam එකයි එක්ක ඉස්සරහට දිගටම ඇවිදිමු. දැන් අපි යමු KCC එක පැත්තට. මෙතන සින්දු දාලා තියෙනවා වාහන සද්දෙත් ඇහෙනවා. ඒකත් එක්කත් මම හිතනවා මේ ඒවට වඩා මගේ voice එක ඔයාලට හොඳට ඇහෙනවා ඇති කියලා. තව එකක් තමයි single transmitter එකේ charging dock එකක් තිබුණේ නැහැ.
කේබල්ස් ඔක්කොම හම්බ වෙනවා. රිසීවර් එක වෙනම charge කරන්න ඕන. ට්‍රාන්ස්මීටර් එක වෙනම charge කරන්න ඕන. A few moments later. උදේම මාර ලස්සනයි මෙතන view එක. ඔයාලා ඇවිත් තියනවද දන්නේ නැහැ. මුළු නුවරම එකපාර බලා ගන්න පුළුවන් ඔයාලට මෙතෙන් ආවොත්. ඊයේ පෙබරවාරි 1 වෙනිදා අද පෙබරවාරි 2. රයිට් එහෙනම් vlog එක මෙතනින් ඉවරයි. පාලි මාව subscribe කරගෙන යන්න. එහෙනම් තව vlog එකකින් හම්බ වෙමු. See you.